මගේ නම නිමාලි. විවාහ වෙලා අවුරුදු 2ක් ගත වුණත් තාමත් මගේ ජීවිතේ ගලාගෙන ගියේ හරිම සංසම් විදියට. මගේ මහත්තයා නුවන් හරිම කාර්යබහුල කෙනෙක්. එයා රස්සාවට කොච්චර ඇලුම් කළාද කියනවා නම් සමහර දවස්වලට රෑ වෙනකම්ම ගෙදර එන්නේ නැහැ. එදා දවසත් නුවන්ගේ වැඩ ටිකක් අධික දවසක්. උදේ පාන්දරම තේ එකක් බීලා මගේ නල්ලට හාදුවක් දීලා එයා වැඩට ගියාට පස්සේ ගෙදර ඉතිරි වුණේ මමයි මාමණ්ඩි විතරයි. ගෙදර වැඩපළ ඔක්කොම ඉවර කළා මම නිදහසේ ඉස්සරහා වාඩි වෙලා හිටියේ පොතක් කියවන ගමන්. ගෙදර තිබුණේ පුදුමාකාර නිශ්ශබ්දතාවයක්. ඒ නිශ්ශබ්දතාවයේ බිඳගෙන මාමණ්ඩි එතනට ආවා. මාමණ්ඩි කියන්නේ නිකම්ම මැදි වයසේ මිනිස්සෙක් නෙවෙයි. එයාට වයස 60ක් වුණාට දකින ඕනම කෙනෙක් කියන්නේ 40ක විතර පෙනුමක් තියනවා කියලා. උස මහත දේහය වගේම එයාගේ කතා විලාසයත් හරිම ගැඹුරුයි. ඒත් මාමණ්ඩිගේ බැල්ම මට ඉස්සර ඉඳන්ම අල්ලන්නේ නැහැ. නුවන් නැති වෙලාවට එයා මන් දිහා බලන විදිය මගේ හිතට අමුතු බියක් වගේම අපහසුතාවයක් ගෙනාවා. ඒක කාටවත් කියන්න බැරි, වචනෙන් විස්තර කරන්න බැරි අමුතුම බැල්මක්. එදත් එහෙමයි. මාමණ්ඩි ඇවිත් මල් ළඟ තිබුණ පුටුවෙන් වාඩි වුණා. මම පොත දිහාම බලාගෙන හිටියේ එයාගේ මූණ බලන්න අකමැති නිසා. දුව මාමණ්ඩිගේ ගැඹුරු කටහඬ ඇහුණා. ඇයි අප්පච්චි? මම පොත වහලා එයා දිහා බැලුවා. නුවන් පුතා කතා කළා. අද එන්න රෑ වෙනවා කිව්වා. ගෙදර බඩු වගේක් ගේන්න තියනවා නේද? මම කිව්වා මම ගිහින් ගේන්නම් කියලා. ඒත් එයා කිව්වා දුවවත් එක්කයි යන්න කියලා. මොකද දුව කැමති විදියටනේ බඩු ටික ගන්න ඕනේ. මම මොහොතක් කල්පනා කළා. නුවන් මට කෝල් එකක් දුන්නේ නැහනේ. මම ඉක්මනට ෆෝන් එක අතට ගත්තා. මම නුවන්ට කතා කරලා බලන්නම් අප්පච්චි. මම නුවන්ට කෝල් කළා. එයා හිටියේ හරිම හදිස්සියෙන්. හෙලෝ නිමාලි, මම මේ අප්පච්චිට කිව්වා ඔයාවත් එක්කන් ටවුන් එකට ගිහින් බඩු ටික ගේන්න කියලා. මට අද එන්න රෑ වෙනවා. ඔයා ලෑස්ති වෙලා යන්න පරිස්සමෙන්. නුවන් ෆෝන් එක තිබ්බේ මට උත්තරයක් දෙන්නවත් වෙලාවක් තියන්නේ නැතුව. මට කර කියා ගන්න දෙයක් නැති වුණා. මාමණ්ඩි මන් දිහා බලාගෙන හිටියේ හීන් හිනාවක් මුවා කරගෙන වගේ. ඒ හිනාව මගේ ඇඟ සීතල කළා. හායේ නම් දුව ලෑස්ති වෙන්න. අපි 11ට විතර පිටත් වෙමු. එතකොට දවල් කෑම එහෙම්ම කාලා එන්න පුළුවන්. මාමණ්ඩි පුටුවෙන් නැගිටින ගමන් කිව්වා. මම අකමැත්තෙන් වුණත් ලෑස්ති වුණා. වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. අපි ගෙදරින් පිටත් වෙනකොට වෙලාව 11 පහු වෙලා. මාමණ්ඩියාගේ පරණ චිප් එක තමයි එළියට ගත්තේ. මම ඉස්සරහා සීට් එකේ වාඩි වුණේ වෙනදා වගේමයි. ඒත් අද මොකක්දෝ නොදන්නා චකිතයක් මගේ හිතේ තිබුණා. ටවුන් එකට යන ටිකක් දුර යන්න ඕන. ඒ යන අතරතුර මාමණ්ඩි එක එක දේවල් ගැන කතා කළා. නුවන්ගේ පොඩි කාලේ ගැන, එයාගේ රස්සාව ගැන, අපේ අනාගතය ගැන. මම කෙටි උත්තර දීලා කතාව මගහැරියත් මාමණ්ඩි කතාව නතර කළේ නෑ. දුව දන්නවද? දුව හරිම ලස්සනයි. නුවන්ට ලැබිලා තියෙන මැණිකක්. එකපාරටම මාමණ්ඩි එහෙම කිව්වා. මම ගැස්සිලා ගියා. ස්තුතියි අප්පච්චි. මම අමාරුවෙන් වචන ගලපගත්තා. අපි බඩු අරගෙන ආපහු එන්න පිටත් වෙනකොට හොඳටම හවස් වෙලා. අහස කළු කරගෙන මහා වැස්සක් එන ලකුණු පහළ වෙලා තිබුණා. පාර දෙපැත්තේ ලොකු කැලෑවක් වගේ තිබුණ ප්‍රදේශකින් තමයි අපිට එන්න තිබුණේ. එකපාරටම ජිප් එකේ එන්ජිම හිර වුණා වගේ සද්දයක් ඇවිත් වාහනේ නතර වුණා. මොකද වුනේ? මම බයෙන් ඇහුවා. පොඩ්ඩක් ඉන්න දුව, මම බලන්නම්. මාමණ්ඩි බැලලා බොනට් එක ඇල්ල බැලුවා. ඒත් එක්කම මහා වැස්සක් කඩාගෙන වැටුණා. හරියට අහස කඩාගෙන වැටෙනවා වගේ. මාමණ්ඩි තෙමි එන්ජිම හදන්න උත්සාහ කළත් හරි ගියේ නෑ. මම ඉක්මනට ගිහින් පිටිපස්සේ සීට් එකට නැංගා. මට දැනුනේ එතන ආරක්ෂිතයි වගේ. මාමණ්ඩිත් ඉක්මනට දුවලා ඇවිත් වාහනේට නැංගා. ඉස්සරහා සීට් එකට නැංගට එයා ආපහු ඉක්මනට පිටිපස්ස සීට් එකට මාරු වුණා. මගේ හිත කැසිලා ගියත් මම ඒක පිටට පෙන්නුවේ නෑ. වැස්සේ සද්දට අපි කතා කරන දේවත් හරියට ඇහෙන්නේ නැති තරම්. වීදුරු ඔක්කොම වහලා තිබුණ නිසා ඇතුලේ හරිම උණුසුමක් තිබුණේ. ඒත් මගේ හිතේ තිබුණේ බයක්. එළියේ කරුවල වැටිලා පාර වෙන කිසිම වාහනයක් පේන්න නැහැ. වාහනේ හදාගන්න බැරි වෙයි වගේ දුවේ. මේ වැස්ස පායනකම්ම ඉන්න වෙයි. මාමණ්ඩි එහෙම කියලා සීට් එකට හේතු වුණා. එයා හොඳටම තෙමිලා හිටියේ. එයාගේ ඇඳුම් ඇඟට ඇලිලා. එයාගේ දේහේ හැඩේ හොඳට ඉස්මතු වෙලා පෙනුණා. මම ජනේලෙන් එළිය බලන් හිටියේ එයාගේ මූණ බලන්න බැරි නිසායි.
ටික වෙලාවක් යද්දි මට දැනුණා මාමණ්ඩි ටික ටික මගේ පැත්තට ලං වෙනවා වගේ. මගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා. කාටවත් කතා කරන්නවත් උදව් ඉල්ලන්නවත් බැරි තැනක මම කොටු වෙලා. දුවට සීතලද? මාමණ්ඩි හරිම මෘදු ස්වරයකින් ඇහුවා. එයාගේ කටහඬ කලින් තිබුණට වඩා වෙනස්. නෑ අප්පච්චි මට අවුලක් නෑ. මම ගොතක ගා කිව්වා. ඒත් එයා නතර වුණේ නෑ. එයා තව ටිකක් මට ලං වුණා. දැන් එයා ඉන්නේ මට ගොඩාක් ළඟින්. එයාගේ හුස්ම මගේ බෙල්ලට වදින දුරින්. මම ගල් ගැහිලා වගේ හිටියේ. මට එතනින් දුවන්න ඕන වුණත් කකුල් දෙක පන නෑ වගේ දැනුණා. එක පාටම එයා මගෙන් අතින් අල්ලගත්තා. එයාගේ අත හරිම රළුයි. ඒ වගේම රස්නෙයි. ඒ මගේ මුළු ඇඟම හිරිවට්ටලා ගියා. මම ගැස්සිලා එයා දිහා බැලුවා. අඳුරේ වුණත් එයාගේ ඇස් දිලිසෙනවා මම දැක්කා. ඒ ඇස්වල තිබුණේ අමුතුම බැල්මක්. අප්පච්චි මොකද මේ? මම අත අහකට ගන්න හැදුවා. බය වෙන්න එපා දුවේ. මම දුවට නරකක් කරන්නේ නෑ. මාමණ්ඩි මගේ අත තදින් අල්ලගෙන මගේ කන්ට කළ මිවිනුවා. දුව දන්නවද මම කොච්චර කාලයක් මේ මොහොත එනකම් බලාගෙන හිටියද කියලා. මගේ හිතේ තිබුණ බය දෙගුණ තෙගුණ වුණා. ඒත් ඒ බයත් එක්කම මගේ යටි හිතේ කොහේදෝ හැංගිලා තිබුණ නුපුරුදු හැඟීමක් ඇවිස්සෙන්න ගත්තා. මම කවදාවත් අත් නොවිඳපු තහනම් වුණ ආකර්ෂණීය හැඟීමක්. එයාගේ පිරිමි සුවඳ, වහින වැස්ස, මේ හුදකලා බව මේ ඔක්කොම එකතු වෙලා මගේ මනස වියවුල් කළා. අනේ අප්පච්චි මේක වැරදි. නුවන් මම දුර්වල හඬින් මිමිනුවා. නුවන් මෙතන නෑනේ දුවේ. මේ අපි දෙන්න විතරයි. මාමණ්ඩි හැම කියලා මගේ අත අරගෙන එයාගේ පපුවට තියාගත්තා. එයාගේ හදවතත් මගේ වගේම වේගයෙන් ගැහෙන බව මට දැනුණා. මේ මොහොතේ මම කරන්න ඕන දේ මට තේරුම් ගන්න බැරි වුණා. සමාජයේ සදාචාරය මගේ සැමියා මේ ඔක්කොම එක පැත්තක තියෙද්දි මගේ ශරීරයේ මේ නුපුරුදු ඉස්ප්ෂයට ප්‍රතිචාර දක්වන්න පටන් අරන් තිබුණා. මාමණ්ඩිගේ අනෙක් අත මගේ උරහිස වටා ඇතුණා. මම ගැහෙමින් හිටියත් මම ඔහුව තල්ලු කළේ නෑ. එළියේ වැස්ස තවත් වේගවත් වුණා. වාහනේ ඇතුලේ වීදුරුවල මීදුම බැඳිලා අපව මුළු ලෝකයම වෙන් කළා. වැරැද්දක් බව දැනම පාලනය කරගන්න බැරි හැඟීම් සමුදායක් මැද්දේ මම අතරමං වෙලා හිටියා. මාමණ්ඩිගේ මූණ මගේ මූණට තවත් ලං වුණා. මම ඇස් පියාගත්තා. ඊළඟට වෙන්න යන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි වුණත් ඒ මොහොතේ මගේ හිතේ තිබුණේ විස්තර කළ නොහැකි ගින්නක්. මේ වගේ කතා කියවන්න කැමති අය අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මේ කතාව ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න